සියලු දෙනාටම ආයුබෝවන් මම ජාන්සන් අද අපි බලන්න යන තැනක් එකකට මම ආවේ මම මේ බෞද්ධ ආගම සම්බන්ධව ගොඩාක් වීඩියෝ දාන්න හදන්නේ ඉදිරියටත් ඒ වගේම මගේ channel එකෙන් මේ තුන්වෙනි වීඩියෝ එක යාපනයේම තියෙනවලු පන්සල් එක දමිළ කෝවිලත් එකතු වෙලා තියෙනවලු ඒක තියෙන්නේ කාංගේසෙන් තුරේ වලින් තමයි තියෙන්නේ මම දැන් ඉන්නවා කාංගේසෙන් තුරේ පාරේ කාංගේසෙන් දොරේ වලින් තමයි ඒක තියෙන්නේ අපි දැන් බලමු ඒ පන්සල් කොහොමද තියෙන්නේ ඒ පන්සලෙන් ඇත්තම මේ පන්සල් එක්කම දමිළ කෝවිල තියෙනවද කියලා එතකොට අපි දැන් යමු දැන් ඔයගොල්ලොත් එහෙම ගිහින් ඒ පන්සල එක බලන්න ඕන නම් කාංගේසෙන් තුරේ බීච් හැමෝටම දන්නවා ඇති ඒ බීච් එකට යන පාරෙන් අමුදාවෙන් කැන්ටිමක් එකක් එනවා ඒ කැන්ටිමේ ඉස්සරහාම තියෙනවා ගමුණු විහාර කියලා කියන ගමුණු පන්සල කියලා තියෙනවා හරි අපි ගිහින් බලමු මේ පන්සල් කොහොමද තියෙන්නේ ඒ කෝවිල කොහොමද තියෙන්නේ කියලා ගිහිල්ලා බලලා ඔයගොල්ලොත් බලන්න අනිවාර්යෙන් මගේ වීඩියෝ එකට සපෝට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයගොල්ලන්ට දන්න කට්ටියට මගේ වීඩියෝ ටික ෂෙයාර් කරන්න එතකොට තමයි මට ඉදිරියට වීඩියෝ දාන්න උත්සාහයක් වෙනවා මට කමෙන්ට් ටිකකුත් දාන්න මේ වීඩියෝස් කොහොමද මගේ වචන ටික ඔක්කොම කොහොමද හරියටම කරනවද කියලා ඒ වගේම මගේ සිංහල වචන මොකක් කරේ වැරදුනා නම් ඒකට සමාව දෙන්න අපි යමු වීඩියෝ එකට අතරම ඒ පන්සලයකට ගියා මං ඒ පන්සල එක යද්දී පන්සලේ සහ කෝවිල එක මොකක් හරි ලොකු වැඩ යනවා මං හිතන්නේ ඒක ඩෙවලොප් කරගෙන යනවත් දන්නේ මොකක් හරි නිර්මාණයක් කරගෙන යන්නේ ඇත්තටම යන්න බෑ ඒ තරම් මේ ගලක් දාලා තියෙන්නේ ත්‍රිවිල් එකක්වත් යන්න බෑ උපරිම බයික් එකෙන් නම් යන්න පුළුවන් ඉතින් මං ගිහින් බැලුවා ඉතින් වීඩියෝ ගන්න පාසුකමක් නැහැ ඒ පන්සලෙන්කුත් වැඩ යනවා ඒ වගේම මේ කෝවිලේකුත් වැඩ යනවා ඒ හින්දා හරි අපි මොකක් හරි වෙන දෙයක් කතා කරමු කියලා තමයි ආවේ නමුත් ඒ පන්සල් ඔයාලා ඇවිල්ලා බලන්න පුළුවන් යාපනයේ කාංගේසන් තුරේ බීච් එකට යන පෙත්තෙන් යද්දී ඔගොල්ට හම්බෙනවා අමුදාව ලංකාවේ යුද හමුදාවෙන් කැන්ටිමක් තියෙනවා ඒ කැන්ටිමට මෙයා පෙත්තෙන් ලොකු බෝඩ් එකක් තියෙනවා ගමුණු පන්සල් කියලා ඒ කියන ගමුණු විහාර කියලා තියෙනවා ගමුණු පන්සල කියලා දෙමළෙන්ුත් තියෙනවා ඉංග්‍රීසි වලින්ුත් තියෙනවා ඒ බෝඩ් එකේ ඉඳන් මීටර් 100ක් ඇතුළට යද්දී ලොකු කෝවිලක් හම්බෙනවා ඒ වගේම දැන් මට වීඩියෝ එකට ගොඩක් කට්ටිය සපෝට් කරනවා ඒත් දෙන්නෙක් තුන් දෙනෙක් වගේ කමෙන්ට් එකක් එවිලා තිබ්බා ඒ කමෙන්ට් ගැන තමයි දැන් මම කතා කරන්න ආවේ හරිය මේ වීඩියෝ එකක් නැත්තම් ඒ ගැන හරි කතා කරමු කියලා මොකද්ද නම් ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා මම ඩයස්පෝරාගේ වැඩ කරන එක්කෙනෙක්ලු ඒ හින්දා තමයි මේ මොකද කුලප්පු කරන්න ආවේ කියලා ඇත්තටම මම ඩයස්පෝරාගේ එක්කෙනෙක් නම් පිටරට ඉන්න ඩයස්පෝරාගේ කට්ටිය වැඩ කරන එක්කෙනෙක් නම් මට මෙච්චර හරි සිංහල කතා කරන්න දන්නවා දෙමළත් හොඳට දන්නවා මම මේම පන්සල් ගැන හොයලා ඒ ගැන හොඳ විදියට වීඩියෝ දාන්න නැතුව මට පුළුවන් ඒගොල්ලෝ වගේ ඒගොල්ලොත් එක්ක එකතු වෙලා මොකක් හරි ලොකු උද්ඝෝෂණයට යන්න තිබ්බා නැත්තම් සිංහලෙන් සහ දෙමළෙන්ුත් මට සිංහල මිනිසුන්ටත් මේ පන්සල්ට විරුද්ධව වීඩියෝ දාන්න තිබ්බා හැබැයි මට එහෙම මොකුත් කැමති නෑ මම සාමාන්‍ය එක්කෙනෙක් ඒ වගේම මම දුප්පත් කෙනෙක් ඒ කියන්නේ අපේ ගෙදර අපේ ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක පහත් වෙලා තියෙන අපි සාමාන්‍ය මිනිස්සු තමයි දැන් ඔයගොල්ලෝ සමහර වෙලාවට කියනවා වගේ අපිට ඩයස්පෝරාගේ සපෝට් එක තිබ්බනම් මම ඒ තරම් දුප්පත් වෙන්නේ නැහැ ඒක ඔයාලා තේරුම් ගන්න මට ඕනේ ඔගොල්ලොත් දෙමළ භාෂාව ඉගෙනගෙන අපිත් සිංහල භාෂාව ඉගෙනගෙන මොකක් හරි අපිත් එක්ක සම්බන්ධයක් තියාගෙන අපි කතා කරන්න ඕනේ අපි ඔක්කොම එකමුතු වෙලා ඉන්න ඕනේ මේ 2026 වසර දැන් යන ගමන් ඉදිරියට අපේ තරුණ කට්ටිය ඔක්කොම දෙනුම් වෙන්න ඕනේ පරණ දේ ඔක්කොම වෙච්ච ඉවරයි අපි ඔක්කොම එකතු වෙලා ඉන්න ඕනා කියලා තේරුම් ගන්න ඕනා අපිට මොකක් හරි ප්‍රශ්නයක් දෙමළ මිනිස්සුන්ට මොකක් හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඔගොල්ලෝගේ භාෂාවේ අපිම ඔගොල්ලෝගෙන් මොකද්ද ආදරෙන් ඉල්ලන්න ඕනේ එහෙම තමයි මම හිතන්නේ මේක එක පුංචි රටක් මේක
මේ පුංචි රටකින් කිලෝමීටර් 300ක් පවුනා නම් එයා පැත්ත කොළඹ. එහෙනම් 300 කිලෝමීටර් පවුනා නම් මෙයා පැත්ත යාපනේ. ඉතින් තියෙන පොඩි මේ ඉඩම ඇතුලේ අපි කොහේ ගියා නම් හරි ඔයාලගේ තැනකුත් දෙමළ මිනිස්සු ඉන්නවා අපේ පැත්තත් සිංහල මිනිස්සු ඉන්නවා ඒ තරම් අපි ඔක්කොම ආදරයෙන් එකතු වෙලා ඉන්න ඕනේ මේ සාමාන්‍යයෙන් දෙමළ එක්කෙනෙක් යනවා චර්ච් එකට යනවා ඒ වගේම පල්ලිවාස යනවා ඒ වගේම දෙමළ එක්කෙනෙක් මේ පන්සලට ගිහිල්ලා බලන්න ඕනේ පන්සල ඇතුළේ මොකද්ද තියෙන්නේ කියලා ඒ වගේම දැන් සිංහල මිනිස්සු ගොඩක් කට්ටිය ආව නම් අනිවාර්යෙන් නල්ලුරු කෝවිල යනවා නල්ලුරු කෝවිල් ගිහලා නල්ලුරු කෝවිල් වැඳලා ඒ වගේම මාවට්ටපොරොන් කෝවිල් යනවා කීරිමලයි කෝවිල් යනවා සිංහල මිනිස්සු සිංහල යාළුවෝ ඔක්කොම එවිල්ලා යාපනේ කෝවිල් යනවා වගේ අපි දෙමළ මිනිස්සුත් ගිහලා පන්සල ඇතුළේ එකපාරක් හරි බලන්න ඕනේ පන්සල ඇතුළේ මොකද්ද තියෙන්නේ මොකද තියෙන දේවල් කියලා ඉතින් එහෙම යන්නේ නැත්නම් හරි මගේ වීඩියෝ එකක් හරි ඒගොල්ලෝ බලන්න ඕන ඉඳ තමයි මම මේම channel එකක් විදියට පටන් ගත්තේ වෙන කියන දේවල් මොකුත් නැහැ අනිත් එක මම ඉන්නේ යාපනයේ පේදුරු තුඩු පාරේ යද්දි නීර්වේලි කියලා ගමේ ඒ ගමේ තමයි මම ඉන්නේ අපේ ගමේ ඉඳන් මම මේ පන්සල් ගෙන හොයලා යන දුරක් නම් සෑහෙන දුරක් තමයි දැන් මම ඉන්නේ මේ KKS වලින් ඉන්නේ අපේ ගමේ ඉඳන් කිලෝමීටර් 10ක් 20ක් වගේ දුරට එන්න ඕනේ මේ කිලෝමීටර් ගාන මම දැන් මේ ඉන්නේ බලන්න කාංගේසන් දුරේ කෝච්චියේ යන අවසාන තැනකින් ඉන්නේ මෙන්න බලන්න මෙතනින් තමයි කෝච්චිය ඔක්කොම එවිලා ආය රිටර්න් වෙනවා. ඒ තැනකින් තමයි මම ඉන්නේ දැන්. මොකද අද මේ වීඩියෝ පන්සල් ගෙන ගන්න බැරි හින්දා මං ආවේ. දැන් ඒ හින්දා තමයි මෙතනට ආවේ. නැත්තම් දැන් අද පන්සල් වීඩියෝ එකක් බලන්න තිබ්බා. අද ගන්න බැරි වුණා. අනිත් එක මගේ සිංහල වචන මොකක් හරි මගේ වීඩියෝ වලින් වැරදුනා නම් මට සමාව දෙන්න. සිංහල කතා කරන ඒ වචන ඔක්කොම හරියයි කියලා මම හිතනවා. ඒ වගේම ඔයාලා මට දිගටම සපෝට් එකක් දෙන්න. මම වීඩියෝ කරන්න. ඒ වගේ දෙමළ කට්ටියගේ සංස්කෘතිය දෙමළ මිනිස්සු කොහොමද මේ මොකද උත්සවය කරන්නේ ඒ විස්තර ඔක්කොම මම ඔයගොල්ලන්ට පෙන්නනවා ඊළඟට හෙට තයි පොංගල් එනවා අපේ උත්සවය ඔක්කොම කොහොමද කරන්නේ අපේ සංස්කෘතිය කොහොමද කියලා ඒ විස්තරත් මම පෙන්නනවා අනිවාර්යෙන් මගේ channel එකට support දෙන්න අපේ දමිළ සිංහල කියලා ભેදයක් නැතුව අපි ඔක්කොම එකතු වෙලා ඉන්න ඕනේ මගේ channel එකෙන් ඉදිරියට දෙමළ ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒ කියන්නේ දැන් එක්කෙනෙක් කොළඹෙන් නම් යාපනයට ආව නම් හරි නැත්නම් දෙමළ යාළුවත් එක්ක කතා කරනවා නම් හරි ෆන්ඩමෙන්ටල් දෙමළ දැන් එක්කෙනෙක් එක්ක කතා කරන්නේ දැන් මම කතා කරන්නේ. ඒ වගේම දෙමළ නිකන් මම නොමිලේ මගේ YouTube channel එකෙන් කියලා දෙන්නම්. අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ දරුවෝ යාළුවන්ට share කරලා තියාගන්න. ඉදිරියට ඔයාලට ප්‍රයෝජනක් වෙන්න ගොඩාක් වීඩියෝස් මම දානවා. ඔයගොල්ලන්ට ඒක ගොඩාක් ප්‍රයෝජන වෙනවා. එහෙම කියාගෙන මගේ channel එකට බලන කට්ටිය ඔක්කොම subscribe කරලා බලන්න. එතකොට මම දාන්න ඉදිරියට දාන්න වීඩියෝස් ඔක්කොම ඔයාලට හම්බ වෙනවා කියලා. ඊළඟට වෙන වීඩියෝ එකෙන් අපි හම්බෙමු. bye.